LTTE ත්‍රස්තවාදීන්ගේ පුදුකුඩිරිප්පු ඉදිරි ආරක්ෂක පස්බැම්ම බිඳ දැමීමට විරෝධාර හමුදාව සමත් වෙති. දකුණු ප්‍රදේශයේ පස්බැම්ම මුළුමනින්ම බිඳ හෙළමින් විරෝධාර හමුදාවන් ත්‍රස්තවාදීන්ට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ඇදෙන බව එහි සිට අප නියෝජිත සුජිත් විතානපතිරණ පවසයි. ඒ පිළිබඳ ගෙනෙන වාර්තාව සමග දැන් අපි සම්බන්ධ වෙමු. LTTE ත්‍රස්තවාදීන්ගේ අවසන් වාසභූමිය වන පුතුකුඩිරිප්පු නගරය රැකගැනීමේ දැවැන්ත ආරක්ෂක පවුරයි මේ. දරුණු සටන් වලින් පසුව යුද හමුදාව මෙම ආරක්ෂක පස්බැම්ම සම්පූර්ණයෙන්ම බිඳ දමනු ලැබුවා. බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 53 වන සේනාංකය පුතුකුඩිරිප්පු දකුණු ප්‍රදේශයෙන් මෙම ආරක්ෂක බැම්ම බිඳ දම්මින් නගරයට ඇතුළුව සිටින්නේ. බටහිර දිසාවෙන් මෙවැනිම ආරක්ෂක බැම්මක් බිඳ දම්මින් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් 58 වන සේනාංකයේ රණවිරුවන්ද පුතුකුඩිරිප්පු නගරයට පිවිස සිටිනවා. යුද හමුදාව පුතුකුඩිරිප්පු ප්‍රදේශයට ඇතුල් වීම වැළැක්වීමේ LTTE උත්සාහයයි මේ පවතින්නේ. මෙම ආරක්ෂක බැම්ම බිඳ දම්මින් මෙවන විටත් යුද හමුදාව පුතුකුඩිරිප්පු ප්‍රදේශයට ගමන් කරමින් සිටින්නේ. වන්නී මානුෂීය මෙහෙයුම පුරාම මේ ආකාරයෙන් වූ දැවැන්ත ආරක්ෂක බැමි රැසක් LTTE ඉදිකොට තිබුණා. ඒත් විරෝධාර රණවිරුවන් එම LTTE උපක්‍රමය සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරන්නට මෙවන විට සමත්ව සිටින්නේ. අඩි 15ක් පමණ උස මෙම ආරක්ෂක පස්බැම්ම ඝන වනාන්තරය විවෘත ප්‍රදේශ හා ගොඩනැගිලි සහිත ප්‍රදේශ ආදී විවිධ භූගෝලීය වෙනස්කම් සහිත තැන් හරහා ඉතා උපක්‍රමශීලීවයි ත්‍රස්තවාදීන් ඉදිකර තිබුණේ. 21 වන සිංහ රෙජිමේන්තුව, පළමු වන ගජබා රෙජිමේන්තුව, 14 වන ගජබා රෙජිමේන්තුව, 4 වන විජයබා පාබල රෙජිමේන්තුව හා පළමු වන විජයබා පාබල රෙජිමේන්තුව මෙම ආරක්ෂක බැම්ම තම ඉදිරි ආරක්ෂක ප්‍රදේශවලින් බිඳ හෙළීමට සමත් වුණේ. පුතුකුඩිරිප්පු දකුණින් පිහිටි මෙම ආරක්ෂක බැම්ම LTTE ත්‍රස්තවාදීන් ඉතා ශක්තිමත් ලෙස රැකගෙන සිටියා. 53 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් 8 වන කාර්ය සේනාංකාධිපති කර්නල් රවිප්‍රියගේ මෙහෙයවීමෙන් එම ආරක්ෂක පවුර බිඳ දැමීමට විරෝධාර රණවිරුවන් සමත් වීමත් විශේෂිත ජයග්‍රහණයක්. මන්ද පුතුකුඩිරිප්පු අවසන් නගරය අහිමි වීමේ අවදානම මෙවන විට ත්‍රස්තවාදීන්ට එල්ල වී ඇති ප්‍රබල අභියෝගයක්. 53 වන සේනාංකයත් 58 වන සේනාංකයත් ත්‍රස්තවාදීන් ඉතා සීමිත බිම් කඩකට කොටු කරගෙන සිටින්නේ. මේත් සමගම සියලු උපකරණ අතහැර දම්මින් LTTE පලා යන තත්ත්වයක් මෙවන විට උද්ගතව පවතිනවා. 21 වන සිංහ රෙජිමේන්තුව අත්පත් කරගත් ආරක්ෂක පස් බැම්මට පිටුපසින්ද ත්‍රස්තවාදීන් සතු රථවාහන රැසක් අතහැර දම්මින් LTTE පලා ගොස් තිබුණේ. දැවැන්ත ආරක්ෂක පස් බැම්මට පිටුපසින් වූ ප්‍රදේශයේදී යුද හමුදාවට මේ ආකාරයෙන් වූ ඩෝසර් රථ දෙකක් අත්පත් කර ගැනීමට හැකි වුණා. මේ ආකාරයෙන් වූ දේ රැක ගැනීමට තරම් අවස්ථාවක් මෙවන විට LTTEට ඉතිරි වී නැහැ. ඒ තරම්ම වේගයෙන් යුද හමුදාව ඉදිරියට ගමන් කරමින් සිටින්නේ. මේ අතර සබ්මැරින් වර්ගයේ තවත් නවීන මුහුදු යාත්‍රාවක් පුතුකුඩිරිප්පු දකුණු ප්‍රදේශයේ ඝන වනාන්තරය තුලදී 14 වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් සොයා ගනු ලැබුවා. මෙම යාත්‍රාව ත්‍රස්තවාදීන් විසින්ම නිෂ්පාදනය කරන ලක්දද්ද විදේශ රටකින් රැගෙන ආවේද යන්න ප්‍රබල ගැටලුවක්. නවීන තාක්ෂණික ක්‍රමවේදයකට දෙදෙනෙකුට ගමන් කළ හැකි පරිදි මෙම යාත්‍රාව නිෂ්පාදනය කර තිබෙන්නේ. විදේශ විශේෂඥයින්ගේ උපදෙස් අනුව ත්‍රස්තවාදීන් විසින්ම මෙම යානාව සකස් කරන්නට ඇති බවයි යුද හමුදාව පවසන්නේ. ඉතා රහසිගතව සංගවා තිබියදී මෙම කුඩා ප්‍රමාණයේ සබ්මැරිනය 14 වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් සොයාගනු ලැබුවේ. LTTE ත්‍රස්තවාදීන්ට සබ්මැරින් වර්ගයේ මේ ආකාරයෙන් වූ මුහුදු යාත්‍රා පැවති බව පවා මෙවන විට සනාථ වී ඇති කරුණක්. පුතුකුඩිරිප්පු ඝන වනාන්තරය තුල රැඳී සිටිමින් LTTE සිදු කොට ඇත්තේ ඔවුන්ගේ යුද ක්‍රියාකාරකම් පිළිබඳ අත්හදා බැලීම මෙන්ම යුද ක්‍රියාකාරකම් සිදු කිරීම. ත්‍රස්තවාදය නිමා කිරීමේ සටන ආරම්භ නොවුයේ නම් මේ රට කෙතරම් අවාසනාවන්ත ඉරණමකට ලක්වන්නේද යන්න ඕනෑම කෙනෙකුට මේ ආකාරයෙන් වූ සාක්ෂි අනුව අවබෝධ කරගත හැකියි. කමිල් ආනන්ද, වසන්ත කුමාර සමගින් මම සුජිත් විතානපතිරණ පුතුකුඩිරිප්පු දකුණු ප්‍රදේශයේ සිට